පින්නනවනේ අර හැපෙත් එකට ගාන. ගිම බලන්න. බලාගෙන ලියන්නේ ගාන. මෙතන මේ අර කහ පාට එකක් ඇදෙන්නේ ඉන්නේ අර කොළ පාට එකට පෙන්නනවා. පිටපත් ලිවින් ලියනවා වගේ. මොකද කරන්නේ? එහෙම කරන්න එපා. ඔක ඔයා හදලා ඉවරද? ඒ පෙන්නන එක මහා ජයග්‍රහණයක් කියලා හිතන්න එපා. ඒ වැරදි වැඩක් ඒ කරන්නේ. ඔයයි යාට අසාධාරණයි කරන්නේ. තනියම හදන්න කියන්නේ. අර සරණයි පිහිටයි අතර වෙනස දන්නවද? සරණක් වෙනවා කියන්නේ නිකන් උදව්වක් කරනවා වගේ තමයි. නමුත් සරණක් කියන්නේ නිකන් ඔයාගේ හෙවණැල්ල යටතේ තියන් ඉන්නවා. ඔයාගේ හෙවණැල්ල නැති වුණ දවසට අර ඉවරයි. එහෙම නෙමෙයි මිනිසුන්ට සරණක් නෙමෙයි වෙන්න ඕනේ. මොකද්ද වෙන්න ඕනේ? පිහිටක් වෙන්න ඕනේ අනේ. පිහිටක් කියන්නේ උදව්වක් කරාම අපි නැති කාලයක පවා ඒ මිනිස්සයා නැගිටින්න ඕනේ. ඒකනේ පිහිටක් වෙනවා කියන්නේ. දැන් බඩගින්න යන මිනිස්සෙට බඩගින්න නිවා ගන්න ගිහිල්ලා නිකන් මාළුවෙක් දුන්නා කියලා හිතන්න ඔකාපන් කියලා. ඒ සරණක් වෙන්නේ. ආයි හෙට ඒ මිනිස්සයා බඩගින්නේ. නමුත් එයාට මාළු අල්ලගන්න විදිය අපි උගන්වනවා නම් අන්න පිහිටක් වෙනවා. ඒකර හිත අපි නැති වුණත් ඒ මිනිස්සයා බඩගින්නේ ඉන්නේ නැහැ. අපිට ඒ වෙලේ හිතනවා මේක මම නිය උදව්වක් කරනවා. එහෙම නෑ. ඒතර කියන්න තනියම හදාන්න ඉස්සලා උත්සාහ කරා. දන්නේ නැති එකක් මගේ ගහපන් මං කියලා දෙන්නම්. මේක මේ හදලා මෙහෙම එහා පැත්තට දීගෙන ඉන්නවා. හරි. මං දැනුමින් සන්නද්ධ වන්න ජීවිතය ජය ගන්න.